ඒ guys අද අපේ වීවියලන දවස අයියලා දෙනා වීවියලන ගමන් ඉන්නේ. guys දැන් අපි පාත්ති කපලා තිබ්බේ කපපු පාත්ති ටික ආයි මේ පොඩ්ඩක් එහෙම කරන ගමන් ඉන්නේ. වීඩියෝ පොඩ්ඩක් එහෙම පෙන්නන්න ඕනේ නැත්නම් වේලෙන්නේ නැහැ. guys අපි දැන් වීයකට පයින් යන ගමන් ඉස්සෙල්ලා පාත්ති කපලා තිබ්බා ඊට පස්සේ අපි පාත්ති පොඩ්ඩක් එහෙම හෙට කරලා තුනී කරලා දෙම්මා වීඩියෝ ටික. දැන් ආයිත් වීඩියෝ කපුලෙන් පයින් ගහන්න ඕනේ. මම පයින් ගහලා ඉවරලා ඔයාලා වීඩියෝ එක ඔක්කොම පෙන්නන්න. අමුතු රටාවක් හැදෙන්නේ ඒක වෙනම ලස්සනක් තියෙනවා. චූටි අයියා අතන වීඩියෝ පයින් ගහනවා. මම මෙහෙන් ගහගෙන යනවා. දෙන්න දෙපැත්තෙන් මැදට එද්දි සෙට් වෙලා ඉවර වෙනවා. මම මෙතන ටිකක් තියෙනවා. මෙතන අප්පච්චි ඉඳගෙන ඉන්න කෝල් එක. මා රවුවක් වැඩන්නේ guys. නැග පිච්චිලා යනවා. යව්ව ගැන නම් කියන්න තේරෙන්නේ නැහැ. guys පාත්ති කපනවා කියන්නේ මෙන්න මේකට රුපියල් තමයි පාත්ති කපන්නේ. පොඩ්ඩක් අරගෙන වීකොඩව ගහන යන්න තමයි තියෙන්නේ. ඒතකොට ඉස්සරහ ඇතුළේ දින තෙත වීඩියෝ එකක් ගාලා වේරෙනවා. ආයි කොන්ක්‍රීට් එකක් තේරෙනවා. ඒතකොට ඩීජේ ගන්න පුළුවන් ඉක්මනට. PC එක විදි භාවිත කරනවා. ඉතින් වීඩියෝ එකක් ගාලා වේල ගන්න. ඉස්සෙල්ලා පයින් එක වීඩියෝ එකට ඉතින් පාත්ති කපනවා. මොන තමයි guys. ඉස්සෙල්ලා වීඩියෝ එක කරන ගමන් ඉන්නේ. තනින් තන දුව ගහනවා. ලෝකවම අතන අතු ගන්නවා. guys මම පොඩි වැඩක් ඉන්නේ. ඒ හින්දා මට යාළුවා උදව්වක් දෙන්න බැරි වුණා. වීඩියෝ පුරවද්දී උදව්වක් දෙන්න ඕන. guys ලොකෝ අය ජෝඩි අය වී උරේට පුරවනවා. ලොකෝම වී ගොඩේ අතු ගන්නවා. ඒක වී ගොඩ නැහැ ඉවරයි. අර තියෙන පුරවගත්ත වී උර ටික. තව ගොඩක් තියෙනවා. ඉතින් පුරව ගන්න. ඔය ටික ඉතින් හිමීට පුරව ගන්න ඕනේ මේ වගේ. ඊට පස්සේ මෙන්න මෙහෙම හිමීට ඇදගෙන යනවා. ඒත්තු කරනවා. මොකද්ද? guys අපි දැන් තේ බොන වෙලාව. එහෙමද? පොතේ නෑ නේද? දැන් තේ අත්තම්ම ගියා තේ අරගෙන එන්න. එහෙනම් ඒ අරන් ආපහම බොමු ඈ. ඕකේ. guys මට වල වී කරලා පෙන්නන්න බැරි මේ තියෙන වී කර මේවා තමයි අපි වේලන්නේ. වී යටේ තමයි වේලන්නේ. guys මේ තියෙන ගෝණි නූල තියෙන්නේ ගෝණි කට්ට. අපි ගෝණි කටට ගෝණි නූල දාලා මහා ඉදි කට්ටෙන් නිකන් රෙදි මහනවා වගේ තමයි guys. අය ටික රෙහෙරි වී ටික පුරවනවා. මේ ටික නම් අපි පුරවලා ඉවරයි. ඔක්කොම බලාගෙන ඉන්නවා. guys වී උර ටික නම් ඔක්කොම මහා ඉවරයි. දැන් ටෙට්ටරේට පටවලා අරන් යන්න තමයි හදන්නේ guys. guys මෙන්න මේව තමයි වී කරේ තියාගෙන යන්නේ. සාමාන්‍ය වී ටික කිලෝ 64යි. හරි බරනවා. ඔය වගේ ඉතින් කිලෝ 60 වගේ යනවා ඔය මිටි වල. ඇත්තටම වී වගා කියන්නේ නම් මාරම කට්ටක්. guys දැන් නම් වී වල ඉවරයි. මේ වීඩියෝ දැන් ටෙට්ටරේට පටවලා ගෙදර යන්න හදන්නේ. එහෙනම් guys මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වගේ ලස්සන වීඩියෝ එකක් හදන්න guys. bye guys.